ආයිබෝවන් අදත් ඔයාලා ආදරය කරන රහස් ලකුණු වෙතින් අපි කතාව ආරම්භ කරන්නේ ලෝ කිසිවෙකුට දැන සිටින බවක් නොවූ අභිරහස් ලිපි සටහන් පිළිබඳයි. ෆොනික්ස් ලිපි සටහන් බොහොම මනාපයක් විශ්වාසයකින් මට වූ සහ කාලය හා අවකාශය අතර අතුරුදාන් වූ ලිපි අතර සිට නැවත හමු විශ්මිත ලේඛන. මේක අර්ථය තමයි ලියම් වූ දෙයකට වඩා ඝන රහසකින් සහිත පුරාණ ලිපි ලෙසද හඳුන්වන්න පුළුවන්. අද අපි රහස් ලකුණු තුن කතා කරමු ෆොනික්ස් ලිපි සටහන් බොහෝ කාලයකින් පසු හමු රහස් ගැන. එහෙනම් රැඳී සිටින්න කුතුහලයෙන් පිරුණු මේ වීඩියෝවේ අවසාන තත්පරයේ තේ. ෆොනික්ස් කියන වචනේ තේරුම සහ සංකේතය. ෆොනික්ස් යනු පුරාණික කතන්දරවල දක්නට ලැබෙන අග්නිබිමෙන් නැවත උත්ථාපනය වන ව්‍යාපත්කාර පක්ෂී. එය මරණය හා නැවත දිවෙනවා අතර සංකේතවත් උරුමයක් ඉදිරිපත් කරන. සංකේතය නිමාවෙන් පසු නැවත ආරම්භ කිරීම. දෙවැනි දිවිය අතුරක් හා අභීතම අභිරහසක්. මේ ෆොනික්ස් සංකේතයමයි මෙම ලිපි සටහන් වලට නම් වී ඇත්තේ. බොහෝ කාලයකින් පසු නැවත හමු අභිරහස් තොරතුරු පැහැදිලි කරන ලිපි යන අදහසටයි. පුරාණ ලිපි හා අතුරුදන් වූ තොරතුරු. මෙවැනි ලිපි ගැන පුරාණ විශ්වාස අදහස් අතරින් බුද්ධිමත් කුරුන් විසින් රහස් තොරතුරු සටහන් කරන ලද්දකි. කාලයක් ඉක්මවා ගොස් අතුරුදන් වූ පසුව නැවත හමුවන්නේ කොහෙදැයි නොදැනුණ ශාස්ත්‍රීය දාර්ශනික හෙළිදරව්ව සහ ආත්මීය තැනැත්තන්ගේ තොරතුරු මිශ්‍ර වශයෙන් නැත. අතුරුදන් වූ ලිපි බොහෝ විට පුරාණ ස්මාරක මනෝවිද්‍යාත්මක සංකල්ප සහ යුගල චින්තනයෙන් ලෙස සලකුණු වෙයි. එයින් අදටත් බොහෝ ග්‍රන්ථ ශාස්ත්‍ර මගින් අර්ථ දක්වනවා. ෆොනික්ස් ලිපි සටහන් ලිපි මගින් අනාවරණය කරන ලද රහස්. රහස් අංශ 1 පුද්ගලික ප්‍රබෝධය සහ ස්වයං විමසුම. අතීත විෂයන්හි සැබෑ අර්ථය අත්දැකීම් මත ඉගෙනීම. මනෝවිද්‍යාත්මක සත්‍ය. රහස් අංශ 2 පුරාණ චින්තන සහ දාර්ශනික අභිමානය. බුද්ධිමතාත්මක වූ සංකල්ප. ජීවිතයේ අර්ථය මානසිකව සහ ආත්මිකව ශක්තිමත් වීම. රහස් අංශ 3 විද්‍යාත්මක හා භෞතික සංකල්ප. පුරාණ විද්‍යාත්මක සංකල්ප ලෝ සංවත්සර හැඳුනු නව ප්‍රබෝධය හා නව සොයා ගැනීම. රහස් අංශ 4 නැවත හමුවීම හා දැනුම් පරම්පරාව. අතුරුදන් වූ ග්‍රන්ථවල මූර්තිය සටහන්. අලුත් පර්යේෂණයන් සහ ශාස්ත්‍රීය සාධක. මනෝධර්මික තොරතුරු ආදී දේවල් මෙම රහස් අංශ 4ට ඇතුළත් වෙනවා. විද්‍යාත්මක හා මනෝවේදික පර්යේෂණ තොරතුරු නැවත හමුවීම යනු කවදාවත් පුරාවෘත විද්‍යාත්මක ශාස්ත්‍රවලත් මනෝවේදයේ විමර්ශනය කරන ලබන කරුණකි. පුරාණ බැලීම් ලිපි සටහන් සහ ග්‍රන්ථ සමාජ මානසික එමෙන්ම දාර්ශනික මිශ්‍ර ව්‍යාකරණ. සමාජයේ සිදුවන සාමාන්‍ය අතුරුදන් වූ ලිපි ග්‍රන්ථ නැවත හමුවීමට හේතු තියෙනවා. 1. සම්ප්‍රදායික සංග්‍රහණ වැඩසටහන්. 2. පර්යේෂණික නව අදහස්. 3. සංශෝධිත ලේඛන සෙව්. ග්‍රන්ථ නැවත හමුවීමට හේතු බව වාර්තාවල සටහන් වෙනවා. එයින් අපට ගන්න පුළුවන් නිගමනය තමයි ෆොනික්ස් ලිපි සටහන් කියන්නේ කුමක්ද? ඒ වාර්තා වූ බොහෝ කාලෙකින් පසු නැවත හමු වූ අභිරහස් ලිපි ලෙස කල්පිතව හඳුන්වන්න පුළුවන්. එවැනි ලිපි බොහෝ විට මනෝවේදික දාර්ශනික හා ආත්මීය තොරතුරු වන අතර පර්යේෂණ මගින් නිතර අලුතින් අර්ථ දක්වලා තියෙනවා. පෙරමුණ මගින් දැනුම යන සංකීර්ණය අතීතය සහ වර්තමානයේ සම්බන්ධ වේ. නැවත හමුවීම යනු අපිට අලුතින් විශ්වාස සහ පර්යේෂණ ගතිකත්වයන් දිගටම ලැබීමට උපකාරී වෙනවා. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයාලට දැනුමක් ලැබුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න රහස් ලකුණු අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.